එකම one and only බානු අද අපේ ඩිසයිනර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් වින් කරපු කෙනෙක් ලංකාවට ගෞරවයක් ගෙනත් දුන්නා ගායෂගේ නැෂනල් කොස්ටියුම් එක ඩිසයින් කරලා ඒක වින් කරා මේ හැමදේම එක බානු මට චුට්ටක් වගේ ෆැෂන්ස් ඩිසයින් ගැන කියන්න අලුත් දේවල් ගැන ඔව් සමීර දැන් අර මම අලුතින් ස්ටාර්ට් කරන වොලියුම් කියලා. ඉතින් ඒක ගොඩක් අලුත් අය කියන ටීනේජර්ස්ලාට තමයි ඒක ගොඩක් අපි ටාගට් කරලා කරන්නේ. ඉතින් අලුතෙන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට ආස කට්ටිය ඉන්නවා. නමුත් ඒකින් ඒගොල්ලෝ ටීනේජර්ස්ලා. ඉතින් අපි ඒගොල්ලන්ට ගැලපෙන්නේ කොහොමද ඩිසයින්ස් කොහොමද ඒගොල්ලෝ කරගන්නේ කියලා අපි ඒගොල්ලන්ටම ට්‍රේන් එකක් දෙනවා. ඒක තමයි අපි අලුත් ස්කූල් එකෙන් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ඩිසයිනර් කෙනෙක් විතර නෙවෙයි කට්ටියට දැන් උගන්වනවා ස්කූල් එකක් දාලා තියෙනවා. එකක් දාලා තියෙන සමීර. දැන් 12 වෙනිදා තමයි මගේ වොලියුම් කියන කැම්පේන් එක ඕපන් කරන්නේ. Very good. Banu, thank you very much. ඔයා ඉස්සරහටත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නේද? ඒ වගේම ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් ගණනාවක් ඔයාලට ගෙන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you. හැමදාම සිරස එක්ක ඉන්න. Thank you ඔයගොල්ලන් ඔක්කොටම දුමින්ද එක්ක කතා කරන්න ඕනේ නේද? දුමින්ද තව අපිට මොනවද මේකේ මිස් උනේ කතා කරන්න? මට වැඩ ගොඩක් අද ඒකයි. ඔව්. තව දිනවා රීඇපියරන්ස්. රීඇපියරන්ස් එක අපි කතා කරමු. මෙතනට ආවහම තියෙන වෙනස අපිට කියන්න දුමින්ද? මේකේ සමීර ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ වාහනේ පිටිපස්ස කොටසේ. ඔව්. පිටිපස්ස ගැන කතා කරනවා නම් අපි මේකේ ස්පෙයා වීල් එක සම්පූර්ණයෙන් එළියේ තියෙන්නේ. ඉතින් අපි ඒකට සම්පූර්ණයෙන් ඒ ස්පෙයා වීල් එක කවර් වෙන විදිහට බෆර් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් සම්පූර්ණ අපි අර එක්සෝස් සිස්ටම් එක ඩුවල් එක්සෝස් දෙකක් වගේ අපි පෙන්නලා තියෙනවා. ඒ වගේම ස්පොයිලර් එකත් අපි අර ජීප් එකක ලුක් එක දෙන්න අපි අර ලෑන්ඩ් ක්‍රූසර් එක වගේ වෙනම එන විදිහට ලොකු ස්පොයිලර් එකක් ඩිසයින් කරලා අපි මේකේ පිටිපස්ස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිනවා මේ පොඩි මොඩිෆිකේෂන් එක. ඇත්තටම ඒ කියන්නේ මේ වෙහිකල් එක ආවම ලංකාවේ එකම මේ විදිහේ තියෙන මොන්ටරෝ ස්පෝර්ට් එක වෙනවානේ one and only. ඔව්. ඒ කියන්නේ යුනික් ටයිප් එකක් වෙනවා. ඉතින් අර මේකේ අර සම්පූර්ණයෙන්ම අර වෑන් ලුක් එක එහෙම් පිටිම අයින් වෙලා ජීප් එකක නියම ලුක් එක එන්නේ බොඩි කිට් එකත් එක්ක ආවම තමයි. ඒක හරි. තව දේවල් අපි කතා කරමු. ඉරාජ් දැන් ඔයාගේ එක ඇත්තටම ඉරාජ් කියන්නේ හිප් හොප් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ හදපු කෙනෙක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් වෙනවා කවදා හරි දවසක ඉරාජ් තමයි මෙහෙම කල්චර් එකක් ලංකාවේ හැදුවේ කියලා. ඒ වගේ කෙනෙක් ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියන එක ඇත්තටම මේක ගත්තොත් ඇමරිකාවේ ස්ට්‍රීට් වල ස්ට්‍රීට් රේස් දිනවා මේ කල්චර් එකේ ඒක ස්පින් කරන එක ලොකු දෙයක්. මේ බලන්න මොකට දෙන්නේ කියලා මේ. ඉරාජ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. ඒ කියන්නේ ඉරාජ්ගේ ස්පේෂලත් එක්ක ඩ්‍රයිව් කරේ නේ. ඒක තමයි දැන්. නෑ මෙයා මරට හයියෙන් එලවනවා. ඒක මම පිළිගන්න ඕනේ. හැබැයි මෙහෙමයි. ඊළඟ රවුන්ඩ් එකේ මම දුමින්දත් එක්ක වෙනම දවසක් ගිහිල්ලා දුමින්ද එනවනේ. ඕනේ ඔය වනේ. හැබැයි මෙහෙමයි මට මම දන්නවා මේ රවුන්ඩ් එකේ මෙයා මට කරනවා ඉරාජ් වඩා නේ. ඒක දන්නවද ඉන්ෆා? මෙයා මේ පාර ගැහුවා අත්තට. මම දන්නවා. කොහොමද දන්නේ? තප්පර ගන්න. එනයි හිනාවනේ මට ඔයද. එහෙම තමයි පොඩ්ඩක් නිකන් ඉන්නකොට තිනායනේ. දුමින්ද අපි බලමු එහෙමනම් අපේ ඉරාජ් කොයි වගේද ඩ්‍රයිව් කරේ ගෝ කාට් එක කියන එක. අපි බලමු. Raj, welcome to Speed Room. පදන්න කාටේ රයි කරන විදිය. ඔයාලා ලැබ් පහක් දෙන්නේ. පහෙන් පාස්වර්ඩ් ලැබ් එකම තමයි ලැබ් ටයිමින් සෙෂන් එක විදියට යන්නේ. right? පළවෙනි පාර යන්නේ. Okay. මේ ඇක්සලරේටර් එක මේ වාගේ බ්‍රේක් එක. right? pedals එක එකට පා ගන්න එපා. right? Okay, all the best. ඔන්න ඔහොම තමයි ඉරාජ්යෙන් කරේ. ඉරාජ් මොකද හිතන්නේ ටයිමින්? මම හිතන්නේ අන්තිම නෙමෙයි. ඊට පොඩ්ඩක් on road පේෂල හැමදාම ඉරාජ්ට වඩා හොඳට ඩ්‍රයිව් කරා. මං හිතන්නේ මේ ට්‍රැක් එකේ මොකද වුනේ කියලා දන්නවද ඉන්ෆාන්?
ඉරාජ් බට වඩා ඉස්සල්ලා ආවා. අපි අර බලපු රිසල්ට් හරි. නෑ. ඔව්. ඉරාජ් වාගේ ටයිමින් 38.12. චුටයින් එදා මට හිනා වුණානේ. අද හිනා වෙනවා. අයියෝ. නෑ මෙයා නෑ පොඩි මෙයා වඩා ඉස්සරහින් ඉරාජ්. මම දන්නවා ඒක. අනිත් එක කේස් එක මේකයි. වට 10ක් විතර පැදලා ඕක මොකක්ද ඉතින්. නෑ යන්න බොරු අපි දෙන්න ඉරාජ් නෑ මං කියන ලැප් හැමෝටම 5යි දුන්නේ. ඉරාජ් හැබැයි ඒකිනුත් ගිහිල්ලා තියෙන්නේ 4යි. නෑ. 4යි ගිහිල්ලා තියෙන්නේ. ඔයත් ඒ ප්‍රමාණයම තමයි. ඉරාජ් ඉස්සරහින් ඉන්න පොඩි කමෙන්ට් එකක් දෙන්නකෝ. මගේ මැනුවලි නෙමෙයි ඒක ඉලෙක්ට්‍රොනික ලොග් රෙකෝඩ් එකක් තියෙන්නේ. හරි ඊළඟ පාර අපි දෙනවා. ඔව් ඔයාට ඇත්තටම ඊළඟ මාසේ chance එකක් හම්බ වෙනවා. ඔයාට පුළුවන් ඉරාජ්ට වඩා ඉරාජ්ව බීට් කරනවා කියලා ඔයාට challenge කරන්න. ඒකට අපි ඔටෝවිෂන් chance එක. ඒ කියන්නේ දැන් අපිට කරන්න පුළුවන් ඒකේ ගිය ඕන කෙනෙක්ට වඩා එහෙම බැරිද? යන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඔයාගේ ටයිම් එක මේට ෆ්‍රී නේවා. එහෙමද? ඔව් එහෙම කරනවා. ඔයා ඉස්සරහට ලබන මාසේ challenge එක බාර ගන්නවා. ඕකේ අනිවාර්යයෙන්. බාර ගන්නද මොකද එහෙම බෑ. ඔව් බාර ගන්නවා challenge එක. මේක නැත්තම් ඔයා විහිළුවට ලක් වෙයි. බලමු. හරි ඒ වගේම ලංකාවේ ඉන්න ආටිස්ට්ලාගේ වැඩිම වේගෙන් කවුද යන්නේ කියන එක ගැන අපි හොයනවා, අපි තීරණය කරනවා, ලොකු කම්පිටිෂන් එකක් ස්ටාර්ට් කරනවා. ඉස්සරහට සිරසි TV ඔටෝවිෂන් ට්‍රේලර්ස් යන්නේ මේ අපේ ආටිස්ට්ලාගේ ගෝ කාට් කම්පිටිෂන් එකේ ටයිමින් එක. අපි බලමු කවුද වේගෙන්ම ඩ්‍රයිව් කරන්න කියලා. අනිවාර්යයෙන්ම එතකොට ලබන සුමානේ මේ සෙට් එකේ ඉරාජ්ගේ ටයිමින් එක number 1, facial number 2 ඊළඟ වීක් එකේ එන අයගේ ටයිමින් එක ඕගොල්ලන්ගේ කොයි තැනටද යන්නේ කියන එක ඩිසයිඩ් වෙනවා. ඉන්පාස් එනවනේ කම්පිටිෂන් එකට. රයිට් ඉන්පාස් ඒ අනුව ඩයි කවද්ද තියෙන්නේ? ඒක නෙක්ස්ට් වීක් එකේ අපි යනවා. හැබැයි ඔයාට දැම්ම බෑ. ඔයා මාසයක් බලාගෙන ඉන්න ඕනේ. අලුත් අය. මාසෙකින් ඔයාට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඉරාජ්ට පුළුවන්. ඉරාජ්ට පුළුවන්. අනිවාර්යෙන් ඒ chance එක හම්බ වෙනවා. රයිට් ඒ එකම දැන් අපි දුමින්ද මේ vehicle අපි end එකට අපි එන තැන දුමින්ද අපි ගත්තොත් මේ බොඩි කිට් එක අපි හදලා මේකට ෆිට කරලා ගත්තට පස්සේ අපිට දන්නවා on road off road දෙකකටම අපි පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම මේ vehicle එක. ඒකට බලපෑමක් තියනවද off road වලදී මේ වගේ බොඩි කිට් එකක් එක්ක? නෑ off road වලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද සමීර දැන් මේකේ ground clearance අපි උමනා ප්‍රමාණයට මේ කියන්නේ ලංකාවේ රළු දහවණේට උමනා ප්‍රමාණයට තමයි අපි සම්පූර්ණ ground clearance පාවිච්චි කරලා තින්නේ. මොකද original එන buffers level වලටම තමයි අපි පාවිච්චි කරලා තින්නේ. අපි appearance එකයි ස්ටැබිලිටි එකයි විතරයි අපි බැලන්ස් කරලා තියෙන්නේ මේ වාහනේ. ඉතින් අර ලුක් එකට එතකොට ඒ වගේම මේකේ අපි පාවිච්චි කරන්නේ මොන කාර්යයක් මේක ඇත්තටම SUV වාහනයක්. ඉතින් ඒ performance ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි. ඉලාච් වෙනස් කරාද මොනවත් දුමින්ද? wheels original ආපු wheels මයි. ඉතින් අපි මේකට වෙනම wheels ඕනම් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉදිරියේදී පෙන්නන්නම් සමීර මේක 2012 අවුරුද්දේ වාහනයක්. දැන් අපි අලුතෙන්ම කරන් යනවා 2013 අලුත්ම ලේටස්ට්ම මොන්ටර් එක. ඉතින් ඒක ඉවරුනට පස්සේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් කොහොමද ඒකේ වෙනම කියලා. අනිවාර්යෙන් දුමින්ද thank you very much. හැමදාම ඔයා අපිත් එක්ක හිටියා. ඒකට ගොඩාක් ස්තුතියි. හොඳ දේවල් අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. මං ඒ එක්කම චන්දිම ජූඩි ඔය දෙන්නට මං ඉන්වයිට් කරනවා එන්න කියලා මෙතනට. මං කැමති ශිරාන් ඩී ගොඩක් thank you very much. අපි ලබන සුමානේ ඉඳන් ඔයා එක්ක කතා කරන්න ලෑසි. අද ගොඩක් busy එක් දවසක්. ලබන සුමානේ ඔයත් මේ ටීම් එකේ කෙනෙක් වෙනවා. අපි ඒ වගේම viewers-ලාගේ ප්‍රශ්න ගොඩක් විසඳන්න ලෑස්ති. හැමෝටම අපි කියන්නේ ඔයගලන්ට වාහන ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න ලෑස්ති වෙන්න. ලබන සෙනසුරාදාත් අනිවාර්යයෙන්ම රාත්‍රී 10:30ට අපි එනවා. චන්දිම මං කැමති ලාස් ඇක්ට් එකට ඔයාත් එක්ක වගේ කට්ටිය එනවනම් චන්දිම ඒ වගේම පේෂල thank you very much. ඉරාජ් thank you ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ ෆස්ට් ඩේ එකේ ඔයාවට ඔයා දුර ඉඳන් ආවට ගොඩක් ස්තුතියි.